Welcome to Visa Advice. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ Russia 30 days single entry tourist visa එක ගැන. visa එක apply කරන්නේ කොහොමද? මේ visa එකේ validity period එක කොච්චර කාලයක්ද? visa එක process වෙන්න කොච්චර දවසක් යනවද? ඒ වගේම මේ visa එකෙන් ගිහලා කොච්චර දවසක් රෂියාව වල නැවතිලා ඉන්න පුළුවන්ද? මේ හැම දෙයක් ගැනම ඔයාලට මේ වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. දැන් online visa advice හරහා visa apply කරන ඔයාට document අරගෙන එහාට මෙහාට ගිහිල්ලා රස්තියාදු වෙන්න දෙයක් නැහැ. document ටික ready කරලා අපිට message එකක් දෙන්න විතරයි තියෙන්නේ. document ටික ගෙදරටම ඇවිල්ලා pick up කරලා visa apply කරලා passport එක ආරක්ෂිතව ඔයාගේ ගෙදරටම deliver කරනවා. ඔබට නිවසේ සිටම visa අයිදුම් කළ හැකි ශ්‍රී ලංකාවේ එකම තැන online visa advisor. මුලින්ම බලමු රෂියා 30 days single entry tourist visa එක e-visa එකක්ද එහෙමත් නැත්නම් passport එකේ stamp වෙන sticker visa එකක්ද කියලා. ඉතින් දැනට නම් රෂියා 30 days single entry tourist visa එක passport එකේ stamp වෙන sticker visa එකක් විදිහට තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ. මොකද අපි physically documents ටික අනිවාර්යෙන් embassy එකට submit කරන්න ඕනේ. submit කරාට පස්සේ තමයි අපිට visa එක ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා දැනට රෂියා visa එක අපිට passport එකේ stamp කරපු sticker visa එකක් විදිහට තමයි ලැබෙන්නේ. ඒ වගේම මේ visa එකේ validity period එක සහ stay period එක ගැන ගත්තොත් එහෙම මේ visa එකේ validity period එක සාමාන්‍යයෙන් මාස 3ක කාලයක් වෙනවා. ඒ කියන්නේ visa එක issue කරපු date එකේ ඉඳන් visa එක expire වෙන date එක අතර කාලය මාස 3ක කාලයක් වගේ වෙනවා. ඒ වගේම මේ visa එකේ stay period එක ගත්තොත් 30 days තියෙන. ඒ කියන්නේ මාස 3ක කාලයක් valid වුණාට අපිට රෂියාවට ගිහිල්ලා මාස 3ක කාලයක් එක දිගට නැවතිලා ඉන්න බෑ. From the date of first entry 30 days තමයි නැවතිලා ඉන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා රෂියාවට ගිය පළවෙනි දවසේ ඉඳලා දවස් 30ක කාලයක් තමයි නැවතිලා ඉන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි මේ visa එකේ visa fee එක ගත්තොත් ඔයා normal service එකෙන් visa එක apply කරනවා නම් $80ක මුදලක් තමයි වෙන්නේ. මේකෙදි දවස් 5ක කාලයක් ගත වෙනවා ඔයාට visa එක ලබා ගන්න. ඒ වගේම තමයි ඔයා express service එක හරහා visa එක apply කරොත් visa එකේ fee එක වෙන්නේ $160ක මුදලක්. ඉතින් express service එකෙන් ඔයා visa එක apply කරොත් දින 3ක් වගේ කාලයක් ඇතුළත ඔයාට visa එකේ result එක ගන්න පුළුවන්. ඒ වගේම මෙතනදී අපි මතක තියාගන්න ඕන තවත් වැදගත් කාරණයක් තියෙනවා. ඒ තමයි මේ visa fees ඕනම වෙලාවක කිසිදු පෙර දැනුම් දීමකින් තොරව change වෙන්න පුළුවන්. මොකද embassy එක තමයි visa fee එක decide කරන්නේ. ඒක නිසා මේ charges ඕනම වෙලාවක change වෙන්න පුළුවන් කියන එකත් මතක තියාගන්න. ඒ වගේම තමයි මේ visa fee එක pay කරනකොට ඔයාට pay කරන්න වෙන්නේ BOC bank එකට. මේකේ සාමාන්‍ය process එක වෙන්නේ අපි documents ටික අරගෙන embassy එකට ගෙනිච්චට පස්සේ embassy එකෙන් documents ටික අරගෙන අපිට receipt එකක් දෙනවා visa fee එක pay කරන්න කියලා. ඊට පස්සේ අපි ඒ receipt එක BOC bank එකට ගෙනහිල්ලා වෙන banks වලට pay කරන්න බෑ. BOC bank එකට ගෙනහිල්ලා BOC bank එකට payment එක කරලා payment කරපු slip එක නැවත ගෙනල්ලා embassy එකට බාර දෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ඒ විදිහට තමයි දැනට රෂියා embassy එකේ payment procedure එක යන්නේ. ඉතින් ඔයාලට සිද්ධ වෙනවා ඔයා apply කරනවා නම් documents ටික අනිවාර්යයෙන්ම applicant ගෙනියන්නත් ඕනේ. වෙන third party එකකට submit කරන්න බෑ. ඒ කියන්නේ අපි වගේ travel agents වලට submit කරන්න බෑ. අනිවාර්යයෙන්ම applicant යන්න ඕනේ document ටික submit කරන්න නම්. ඉතින් document ටික submit කරන්න ගියාට පස්සේ වගේ documents ටික ඇතුළට අරගෙන receipt එකක් දෙනවා payment එක කරන්න. ඒ receipt එක BOC bank එකට ගෙනහිල්ලා payment එක කරන්න තියෙන්නේ. මෙතෙන්දී BOC මොන branch එකට වුණත් ඔයාලට payment එක කරන්න පුළුවන්. exactlyම කියලා නැහැ මෙන්න මේ branch එකට තමයි අනිවාර්යයෙන්ම payment එක කරන්න ඕන කියලා. branch එක ගැටලුවක් නැහැ. නමුත් BOC bank එකට තමයි ඔයා payment එක කරන්න අවශ්‍ය වෙන්නේ. ඊළඟට අපි බලමු රෂියා 30 days single entry tourist visa එකක් apply කරනවා නම් ඒකට අවශ්‍ය කරන documents මොනවද කියලා. Number 1 completed online visa application form. ඉතින් රෂියා visa එකේ visa application form එක online තමයි fill කරන්න තියෙන්නේ. අනිවාර්යයෙන්ම application form එක online fill කරලා ඊට පස්සේ ඒක print එකක් අරගෙන sign කරලා තියෙන්න ඕනේ. Number 2 current and previous passport. ඒ කියන්නේ වගේ දැනට තියෙන passport එක සහ පරණ passport තියෙනවා නම් ඒ පරණ passport එකත් අනිවාර්යයෙන්ම submit කරන්න ඕනේ. ඒ වගේම ඔයාගේ දැනට තියෙන passport එක ඔයා රෂියාවට travel කරලා අපහු ලංකාවට එන return date එක තියෙනවනේ. මෙන්න මේ return date එකේ ඉඳන් ඉස්සරහට මාස 6කට වඩා valid වෙන්නත් ඕනේ. Number 3 2 color photograph with white background. ඉතින් මෙතනදී photo එකේ size එක විදිහට ඔයා ගන්න ඕනේ සෙන්ටිමීටර් 3.5ක් පළල සහ සෙන්ටිමීටර් 4.5ක් උස photos දෙකක් ඕන වෙනවා. Number 4 travel health insurance. ඉතින් මෙතනදී අදහස් කරන්නේ ඔයාගේ රෂියා single entry tourist visa එක apply කරනකොට ඔයා අනිවාර්යයෙන්ම travel insurance එකක් submit කරන්න ඕනේ.
මේ travel insurance එක මොන company එකකින්ද ගන්න ඕන කියලා එහෙම fix කරලා නැහැ. එහෙමත් නැත්නම් recommend කරලා නැහැ. අනිවාර්යයෙන්ම මෙන්න මේ travel company එකෙන් විතරයි travel insurance එක ගන්න ඕන කියලා අපිට කැමති ලංකාවේ වල කැමති travel insurance company එකකින් travel insurance එක ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට අපෙන් අවශ්‍ය නම් මේ travel insurance එක ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලට කැමති තැනකින් travel insurance එක purchase කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ. නමුත් අනිවාර්යයෙන්ම travel insurance එකක් දාන්න ඕන සහ මේ travel insurance එකේ coverage එක සාමාන්‍යයෙන් $50,000ක වගේ coverage එකක් තියෙන්නත් ඕන. number 5 air ticket itinerary. ඉතින් මෙතනදී air ticket itinerary කියලා අදහස් කරන්නේ ඔයා සල්ලි දීලා purchase කරපු air ticket එකක් නෙමෙයි. తాවකාලිකව ඔයාගේ නමින් book කරපු air ticket itinerary එකක් තමයි ඉදිරිපත් කරන්න ඕනේ. මේක ඔයාලට ටිකට් ඉෂුව කරන කම්පැනි එකකින් ගන්න පුළුවන්. ඒ වගේම අපෙනුත් ඔයාලට අවශ්‍ය නම් මේ එයාර් ටිකට් අයිටම් එක ගන්න පුළුවන්. ඔයාගේ යන ඩේට් එක සහ නැවත ලංකාවට රිටර්න් වෙන ඩේට් එක ඉන්ක්ලූඩ් කරලා ඔයාගේ නමට බුක් කරපු එයාර් ටිකට් අයිටම් එකක් තමයි මෙතනදී ඉදිරිපත් කරන්න ඕනේ. number 6 tourist visa invitation. ඉතින් මේ tourist visa invitation කියන එක තමයි මේ visa එකේ වැදගත්ම point එක වෙන්නේ. ඒකට හේතුව තමයි මේ tourist visa invitation එක නැතුව ඔයාලට visa අයදුම් කිරීමේ හැකියාවක් නැහැ. ඉතින් ඒක නිසා ඒක mandatory requirement එකක්. ඒ වගේම මේ tourist visa invitation එක ඔයා ගන්න ඕනේ රෂ්‍යාවල government registered travel operator කෙනෙක්ගෙන් විතරයි. වෙන කෙනෙක් එවැනිවා accept කරන්නේ නැහැ embassy එකෙන්. අනිවාර්යයෙන්ම රෂ්‍යාවල government registered tour operator කෙනෙක්ගෙන් තමයි ඔයා මේ invitation එක ගන්න ඕනේ. මේ tourist invitation එකේ parts දෙකක් තියෙනවා. එකක් තමයි tourist voucher එක, අනිත් එක තමයි tourist confirmation එක. මේ දෙකම ඔයාට එවැනි invitation එකේ අනිවාර්යයෙන්ම include වෙන්න ඕනේ. ඉතින් මේකත් ඔයා visa එක apply කරනවා නම් ready කරගන්න ඕනේ අත්‍යවශ්‍ය document එකක්. ඊළඟට බලමු මේ visa එක apply කරනකොට තියෙන terms and conditions මොනවද කියලා. The visa fee is non-refundable. ඒ කියන්නේ ඔයා visa එක සඳහා ගෙවනු ලබන මුදල් නැවත refund කිරීමක් සිදු කරන්නේ නැහැ. ඒ වගේම the embassy has the right to take additional days and document. ඒකෙන් අදහස් කරන්නේ embassy එකට අපි submit කරන documents වලට අමතරව අවශ්‍ය නම් extra document request කරන්න පුළුවන්. ඒ වගේම embassy එකෙන් දීලා තියෙන days ගන්නට වඩා processing time එක විදියට දීලා තියෙන දවස් ගන්නට වඩා වැඩි දවස් ගණනක් embassy එකට අවශ්‍ය නම් ගන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි we are not responsible for the air ticket issuing before getting the visa. ඉතින් මේකෙන් අදහස් කරන්නේ visa එක ලැබෙන්න කලින් ඔයා ticket issue කරගත්තොත් visa එක refuse වෙන අවස්ථාවකදී air ticket එක සඳහා වෙන loss එකට අපි කිසිදු වගකීමක් බාරගන්නේ නැහැ. අවසාන වශයෙන් the embassy has the right to reject a visa without starting any reason. ඉතින් අපි document submit කළ පමණින්ම ඔක්කොම documents දුන්න පමණින්ම embassy එක visa එක අපිට දෙන්න බැඳිලා නැහැ. අවශ්‍ය නම් embassy එකට අපේ visa එක refuse කරන්නත් පුළුවන්. ඒක නිසා අපි visa එක අයදුම් කරනවා නම් අනිවාර්යයෙන්ම visa එක reject වුණත් visa එක approve වුණත් මේ decision දෙකෙන් මොකක් අපිට හම්බුණත් අනිවාර්යෙන් මේ දෙකම බාර ගන්න ලෑස්ති පිට තමයි අපි visa එක apply කරන්න ඕනේ. ඒක නිසා visa එක අනිවාර්යෙන් දෙනවා කියලා ඇත්තටම අපිට guarantee කරන්න බෑ. මොකද ඒක අපේ control එකේ තියෙන දෙයක් නෙමෙයි. visa එක approve කරන හෝ reject කරන එක කරන්නේ embassy එක හින්දා. ඊළඟට බලමු Russia 30 days single entry tourist visa එකක් ඔයා අපේ visa advice service එක හරහා apply කරනවා නම් වෙන process එක කොහොමද කියලා. මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ visa අයදුම් කිරීමට අවශ්‍ය documents ටික අපිට WhatsApp කරන එක. ඊට පස්සේ අපි අපේ service charge එකට අදාළව payment එක කරන්න invoice එකක් ඔයාලට වෙනවා. ඉතින් invoice එක වට පස්සේ ඔයාලට පුළුවන් අපේ service charge එකට අදාළ මුදල් ගෙවීම කරන්න. ඊළඟට අපි visa submission file එක ready කරලා ඔයාගේ ගෙදරටම deliver කරනවා. මෙතනදී visa submission file එක කියලා අපි අදහස් කරන්නේ application form එක fill කරලා අනිත් supporting documents ටික දාලා visa එක submit කරන්න අවශ්‍ය document එකතු කරලා හදපු file එකට තමයි visa submission file කියලා කියන්නේ. ඉතින් ඒක අපි හදලා ඔයාගේ ගෙදරටම එවනවා. ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ Russia embassy එක visit කරලා මේ documents ටික submit කරන්න. මෙතනදී අපි මතක තියාගන්න ඕන තවත් වැදගත්ම කාරණයක් තියෙනවා. ඒ තමයි ඔයා Russia embassy එකට document submit කරනවා නම් අනිවාර්යයෙන්ම appointment එකක් දාලා තමයි document submit කරන්න ඕනේ. අපිට කැමති දවසක ගිහිල්ලා document submit කරන්න බෑ. ඉතින් මේ appointment එක දාලා දෙන එකත් ඔයා අපේ visa advice service එක හරහා visa එක apply කරනවා නම් අපි ඒ part එකත් කරලා දෙනවා. අවසාන වශයෙන් ඔයා documents ටික submit කරාට පස්සේ ඊළඟට කරන්න තියෙන්නේ visa result එක ලැබුණට පස්සේ passport එක collect කරගන්න එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි Russia visa එකක් apply කරනවා නම් process එක වෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් Russia single entry tourist visa එකක් apply කරන්නේ කොහොමද කියන එක ගැන හොඳ අවබෝධයක් හම්බෙන්නේ නැති කියලා. ඒ වගේම මේ visa එක ඔයාලට තනියම apply කරන එක අමාරුයි වගේ නම් ඔයාලට පුළුවන් අපේ visa advice service එකේ support එක ගන්න. ඔයාලට කරන්න තියෙන්නේ අපේ hotline number එකට call එකක් දෙන එක. එහෙමත් නැත්නම් අපේ WhatsApp number එකට message එකක් දාන එක. ඉතින් visa ගැන තොරතුරු
නිවැරදිව පැහැදිලිව සරලව දන්න සිංහලෙන් දැනගන්න අපේ channel එකත් subscribe කරන්න කියලා ඉල්ලීමක් කරනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Thank you very much.